Lakotite hada kale sittara kasungiri tumana patina lale marupi tusituang katapat Paure kubatu gita akurin hada unalova atavana pudumaya gala budasi giri jala nala jala matava matada karana pihiti gala ka haduve giri sirigiri saka benna da bala kotu gala langa pidurangala සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් මගේ වීඩියෝ එක බලන් අපි හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේක තමයි මගේ පළවෙනිම වීඩියෝ එක. අද අපි ඔයාලව එක්ක යන්න හදන්නේ සීගිරිය බලන්න. ඇත්තටම අපි මේ ගමන යන්නේ ඉඳී නොවැම්බර් 30 වෙනිදා. රටේ තිබ්බ අයහපත් කාලගුණෙත් එක්ක අපේ ගමන කල් ගියා. ඉතින් අපේ ගමනට 7 දෙනෙක් ඔක්කොම එකතු වුණා. හලෝ ඇත්තට යාළුවෝ ඕගොල්ලන්ට ඔගොල්ලෝ එහා වෙනින් තියෙන ඉතර කරගෙන ඉතින් ඔන්න පාදකේ ෂෙඩ් එකකින් තෙලුත් ගහගෙන අපේ ගමනට පටන් ගත්තා. පෙන්නන්නේ කියලා නේද? වෙන්න උරටල ගියාම ඉතින් ගොඩක් තැන් බලන්න වෙලා විතර කරගන්න ඕන නිසා අපි හයිවේ එකෙන්ම කුරුණෑගලට ගියා. ඔය ඉන්නේ අපිත් එක්ක ගියපු කට්ටිය. ඉතින් ඇත්තම කිව්වොත් ඔක්කොටම කලින් කාලේ ඉන්න එපයි. ඉතින් අපි කන්න මොනවා හරි ගන්න නැවතුවා. ඉතින් අපි උදේට කන්න පානුත් අරගෙන නිදහසේ කන්න පුළුවන් තැනකට ගියා. ඉතින් අපි කන්න නැවැත්තුවේ කුරුණෑගල මල්සිරිපුර කොස්කැලේ කියන ලොකේෂන් එකේ. ඇත්තට මෙතන මාරම ලස්සන විව් එකක් තියෙන්නේ. ඉතින් ඔන්න එහෙනම් අපි ඔක්කොටම කලින් උදේට කන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම මේ පරිසරය නම් මාරම ලස්සනයි. මේ වගේ තැනකට ගියාම තමයි තේරෙන්නේ මගේ රටේ මෙච්චර ලස්සන තැන් තියෙනවද කියලා. ඔන්න එහෙනම් අපි ටිකෙන් ටික සීගිරියට ළඟා වුණා. ඉතින් සීගිරියට යන තැනම කවුද බලන්න මේ ඉන්නේ? ඉතින් එයාව බලන්න නැතුව නම් කාටවත් යන්න හිත දුන්නේ නැහැ. බලන්න සීගිරියයි අලිපැංචයි දෙන්නවම එකට දකිද්දි එතන තියෙන ලස්සන. ඔන්න එහෙනම් අපි සීගිරිය බලන්න යන්නයි ලෑස්ති. අපේ වාහනේ මෙතන නවත්තලා මේ ලංකයට අපේ වාහනේ බලාගන්න දීලා සීගිරිය බලන්න යන්න පිටත් වුණා. ඉතින් අපිට කිලෝමීටර් 1.5ක් දෙකක් වගේ පයින් යන්න තිබුණා. ඉතින් අපේ ට්‍රිප් එකේ ආතල්ම චරිත තමයි ලාකොල පාට ටී-ෂර්ට් එකක් ඇඳන් යන හෂාන් අයියා. ඉතින් ට්‍රිප් එක පුරාවට අපේ හිනාව නම් පොඩ්ඩක්වත් නැති වුණේ. ඇතුළට යන්න කලින් මුලින්ම අපි ටිකට් අරන් ඉන්න එපා. ඉතින් අපි මුලින්ම ගියා ටිකට් ගන්න.
ඉතින් සීගිරිය බලන්න එන වයස අවුරුදු 18ට වැඩි හැමෝටම ටිකට් එක රුපියල් 120ක් වෙනවා. වයස අවුරුදු 18ට අඩු නම් සීගිරිය නොමිලේ බලන්න පුළුවන්. මටත් අහන්නද? ඔව්. අපේ අයියගේ ජාතිය එක්කෙනෙක් ඉන්නවා. අපේ අයියගේ ජාතිය. ඉරාස් දිවිෂා. ඉෂාන් චතුරංගව පෙන්නන්න තව ඉස්සරහට ගියාම. හරි. ඉෂාන් චතුරංගයි කාංචනයි. මොකද උන් කොහොමද සිරිපාද ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ටිකක් කරලා ඉඳගෙන ඉන්නවනේ. සඩේ ගුරා. ගල ගෙවෙනින්ද හයි කරලා ළඟදී. අර ගෙවිලා තින්නේ හා. ගිහිල්ලා. ඇත්තට. ඒ කාලේ අපි අර මේ යෝධයෝ ගල්ලරන් ගිහින් මේ පඩිපෙලේ. ඒක බහැලා තියෙන ටික. තෙනුර නිවන්ත දේවගි. ඉතින් ඔහොම හිමින් ඉස්සරහට යනකොට අපි සීගිරිය ගැන නොදන්න ගොඩක් දේවල් කියලා දෙන්න මාම කෙනෙක් හම්බුණා. අන්න අපෙන් තියෙන භූගත ජල මාර්ගයක් කඩියටකට යටින් අවුරුදු 1600ක් කරන්නේ. දරුවෝ පොකුණ වතුර ආපු කවුන්ට් පද්දිස්. අද ගොඩක් දෙක කර උඩට ගිහිල්ලා පහට බහින්න නිසා බලන්න නැහැ කරනවා. කිව්වේ යාර සීගිරිය නිකම් බලන්න වැඩි දෙයක් අර දෙයක් ආබෝල් කරගත්තා. මොකද්ද මේ දෙයක් ගමත් තුන මුලින්ම ඊළඟට සිංහපාරේ උඩ රජු ගියේ කොහොමද කවුරු මාලිගා නාම මොකද්ද? ප්‍රමාණ කොච්චරද ඒව හඳුනා ගන්න පුළුවන්. බලකොටුවක් කියන කොටස උකුල පසුකොන මෙහාට ආවා. දැන් බලකොටුවක් කියන කරුණු හතරක් තියෙනවානේ. ඒ හතර උකුල මේ පසුකොන මෙහාට ආවේ. ඒතර මේ දකින්නේ දැන් උද්‍යානය. මේවා කවුරු සොයාගත්ත කොච්චර කාල තරණයේද ගෞඩ රජු ගියේ කොහොමද ගෞඩ මාලිගාවේ නාම මොකද්ද? කාශ්‍යප රජුගේ මේ කුමාරයා මෙතන එනකොට මේ පර්වතයේ සීගිරිය නමින් තිබිලා නැහැ. දැන් අපි මේ ඇවිල්ලා බලන උද්‍යානය දිහා බලනකොට මේවා සීගිරිය කාශ්‍යප කර බුදුවල්. ඔව්. හැබැයි මේ ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ කාශ්‍යපගේ පස්විති වසන් කාලේ මෙහාට පමණයි. දරුවා අපිට නයිපිනේ ගුහාවක් ගැනීම වලදී හම් වෙනවා 809ක්. දැන් ඕගොල්ලෝ ආපහු එනකම කෞතුකාකාරීව බලන්න. ඒවා 14 කාබන් පරීක්ෂණයක බලපුවාම අවුරුදු 10000ක් 8000ක් තරණය කියන බව තියෙනවා. ඒ තිබුණාට අපිට වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? ඒකයි මේ ගැඹුරු ඉතිහාසයේ ප්‍රකාශන පොත්පත් ලියවිලා සටහන් කරලා නැහැ නේ. අපි කතා කරන්නේ දැන් කාශ්‍යපය ගැන. එහෙම කතා කරනකොට කාශ්‍යප ඉතිහාසයට ගලපගත්තාම මේ සමස්ත නදමුල් කියල්ල අවුරුදු 1600යි තරමේ කාශ්‍යප රජකම් කළ කාලේ මෙහාට. හැබැයි මේ අවුරුදු 1600ට මේ විදිහට තිබුණේ නැහැ. කන කලා පස්වෙනි වැහි තිස්ථාන බාරට පත් වෙන කොයි කාලෙද? 1868 SCP බෙල් මහත්තයා දා. සොයාගෙන ඉදී යන් දිශාන් කාලේ. කතා පුරාවිද්‍යා කොමතාර. ඒකවල මේක බලද්දී මේක රාජධානියක් තිබෙන හඳුනාගෙන පුරාවිද්‍යාවේ වැඩ බාර ගන්න තමයි මේක ටිකක් හොයාගෙන සකස් කරලා ගත්තාම කාශ්‍යපගේ ස්ථාන බාර ඉතිහාසෙත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. දැන් ඒකෝනේ මේ යන ගමනට ඕගොල්ලෝ බලන්න පුළුවන් දේ මොකද්ද? මේ පැත්තේ අර පේන පිටුරංගල උතුරු දොරටුව. මේක බටහිර මාර්ගය. මේ පැත්තෙන් දකුණු දොරටුව. නැගින පැත්ත දොරටුවක් නැහැ. දැන් අපි මේ බලන ස්ථානයේ ඇතුල් වෙන තියෙන්නේ ප්‍රධාන මාර්ගය බටහිර මාර්ගය තමයි රජු බාධා කරන මේ බාඩක් දැන් හොයාගෙන තියෙන්නේ. මොකද මේ මාර්ගයේ තනි කෙලින් හරියට ගලු බැලුවා. මාත්ම අර පරිපිලේ ගල්වල තමයි චන්ද්‍රකාන්ති පාසල කියන ගල්වල. දැන් අනිත් පැත්තවල මේක නෑනේ. ඒතකොට මේකෙන් කියන්නේ ඒගොල්ලෝ මොකද රජුගේ මාර්ගය මේ පැත්ත. එතකොට මේ මාර්ගයේ එහා කෙළවරදී පරීක්ෂා කරලා බලපුවාම සතුටුකට එන්න බැරි විදියට මේකේ ආරක්ෂක දෙවිලෝ හතරක් හදලා තිබුණා කියන රජකාම. මහත්මයා ඔයගොල්ලෝ ටිකට් ගන්න දැක්කනේ දෙපැත්තේ වතුර දෙකක් වගේ. ඒ වතුර දෙකක් නෙවෙයි. අපි ඒක බැලුවා. පළල් කරලා හදලා මඩ කරලා මඩේ උල් කටු වින්දෝලා අසුන් නැතුන වෙලේ කන්නොත් ගොඩේීමකදී බාධක ගත්තාම පළමුවෙන් තියෙන ඔයගොල්ලෝ දකින්න. මඩ ආගෙන. ළමයෙකුට පවා කියා දෙන්න. ඒක පසුකොන මෙහාට දැක් අපි කරවල බැම්මා. ඕක රජ කාලේ නම් අඩි 10ක් උසින් තියෙන දෙයක් කියලා විශ්වාස කරනවා. දැන් තියෙන ටිකක් දුම්නිතල ගත්තුවම ගාවක් දෙවෙනි එක. තුන්වෙනි එක තමයි දකින්න ඔයගොල්ලෝ ගඟක් වගේ ඇතුල් දිහා අගල අඩි 13ක් ගැඹුරුයි. රජ කාලේ කිඹුරු ලෝක යකඩෙන් පාලම් තිබුණේ නැහැ. උතුමාලා ගොඩෝනේ ඇතුල් වාහකවල මුරගෙට. දැන් අපේ විද්‍යුත් කියන්නේ ඕක මොකක්ද දන්නවද? මේ මුරගේ ඉන්න මුරකාරයන් ඈත් කරලා ලීපාලම තියෙන රජ කාලේ අවශ්‍යලාල පාලම තියන්න උඩ ගන්න ක්‍රමයක් දෙන්නේ නැහැ. ඒ තරම් දැඩි ආරක්ෂාවක්. ඉතින් මේ දකින්න මොකක්ද දකුණු පවුර නෙමෙයි. අද දැන් ඔයගොල්ලෝ ගලු නගලා මේ පැත්තේ බලන්න මහත් කිව්වා. මේක අපි හෙව්වා. කොහොමද මේක අවසන් තියෙන්නේ? වැඩි පිළිවෙල කියලා. මේ පැත්තේ ගණන් ගිහලා වට සම්බන්ධ කරලා මේ පැත්තේ ගණන් සම්බන්ධ කරගත්තාන් පස්සේ මේ අතුරු භූමි කොට අක්‍ර 52ක් තියෙනවා. කොටිය අපිට අක්‍ර 52ක් බලන්න බෑ. අපි ඉස්කෝලේ අපිට පොමා කියා දෙන්නේ සීග්‍රේ බලන ප්‍රමාණය කොච්චර පුරා විද්‍යාවෙන් දෙන්න සකස් කරලා. හතරෙන් එකයි. උතුර දකුණ නැහැ තාම කුඹ කරන්නේ නැහැ. මේ හතරේ රාජ්‍ය පැත්තම බටහිර බාන. අයි බටහිර මාර්ගෙ ඉඳලාත් රජු බාතකට මාර්ගෙ බටහිර. දැන් මම ළමයට හිතන්නේ අනිත් කැරි ගෑන් දකින්න මොකක්ද කියලා. මේක මණ්ඩපේ කියන්නේ මොකක්ද දන්නවද? මාළිගේ ඉහළ අරින්නේ මණ්ඩපේ මේක මණ්ඩපේ. එතකොට දැන් හොයාගත්තු කාලේ තිබෙන්නේ මේ විදිහට. මේ කලකොල පිටියක් වගේ.
මේ තනකොළ පිටියක් වගේ තිබ්බ එක තමයි අපි පස්තික ගඩොල් කැටේක උණු කැටේක අයින් කරලා මේ පාදම කොයිලා සංගක්ෂණය බලකින එදා රජ කාලේ මේ මණ්ඩපේ ඉහළට හදලා ආසන දෙකක් ඇතුලේ වටේට කිරිගඩු ගල්ලල්ලා මේ මතර වතුර පුරවලා නුගමරු කුඩා පොකුණු වටේට ගලාන යද්දී විශාල විතුරු විවාහ තියෙනවා. අතුරු පොඩක් එකක සිසිල් තමයි. දාගන්න තියෙන්නේ. නේද? සබහා සම්බන්ධ කරගත්තා. අපි දැන් ඔක කොහොම තියෙද්දි මේ පැත්ත අපි ලැප් කරලා බැලුවා, ස්කෑන් කරලා බැලුවා. බලනකොට මේ විදිහ කොට තමයි මේ පැත්තේ තියෙනවා. අපි කෙනෙකුට පවා කියා දෙන්නකොට ඉස්ස තියනට වඩා ළමයෙකුට ඉස්කෝලේකට කියන්න පුතේ සීගිරියන් ලියනවා නම් ඕගොල්ලෝ ලියන්න බලකොටු පසු කරන අතුරු විද්‍යාවේ බලන ගමනට කද්දුරුගේ මාර්ගයේ බටහිර මාර්ගයක් බාට පුරාවිද්‍යාව හඳුනාගෙන දකුණු පැත්ත කොට කණින් කියන බද්දොත් තිබෙනවා වම් පැත්ත කොට කණින් නොකොට තමයි සමමතික නිර්මාණයක් ජල උද්‍යාන තිබ්බට වෙන තාරකොණ තියෙනවා. මේ ක්‍රමිකව ඔතන පාර ගත්තා කියලා සූතුවක් වෙනවා. ඒ මැට්ලාරමාර කොමුලා කියනවා. ඒකට සර් ඒ ගත්ත උතර පහට ගෙනල්ලා උන් කෙනෙක් පෙන්නව දකින්නවා ගල් වල කාණු පද්ධතිය හාරලා මූලි කරපුවා. ඒ අර උඩ ඉඳන් එන වේගයට ඇවිල්ලා උඩ වතුරමල් හතරක් වැඩ කරලා ඒ වතුරමල් හතර වැඩ කරලා තමයි මේ පොකුණු පොකුණු ඇවිල්ලා මණ්ඩේ ගැටින් ගිහිල්ලා අතුල් පවර අතුල් ජාන දක්වා යන්නේ. අපි බාහිර තියෙන උද්‍යාන දෙකේ බැලුවා. ජල උද්‍යාන යන ගමන් ඒවා පොළේට කාම කරලා දකින්නවා. සීගල ලෝකයේ අතින් බුදු කියන්නේ සෙන්නත් පරණ මහත්තයා පෙන්නන්නේ ඉතින් ගන්න. ඒක තමයි මාචි ටිකක් බාහිර කරන කරලා වතුර කපු දැන් තමයි මොනවාද සීගල. මේ තියෙන මොකක්ද මේක හොතෙන් පාරසි. ඒක අපි අයියේ පොළව යට තියෙන කාම පද්ධතිය ආපු කරන කාම පොළව යට තියෙන කාම පද්ධතිය හැදේ තමයි මේ තියෙන්නේ. අර එනවත පාරන සයිඩ් එක යන්නේ. මේ සයිඩ් එක කාම වතුර යන්නේ නැහැ මේක තමයි මේ පැත්ත වෙන්නේ තියෙන්නේ. ඉතින් ඒ මාමගෙන් ගොඩක් විස්තර දැනගෙන අපි ඔහොම හෙමින් ඉස්සරහට ගියා. ඉතින් අපි ඔයාලටත් කියන්නේ සීගිරිය මුකුත් නොදැන යනවට වඩා මේ වගේ විස්තරයක් දැනගෙනම ගියාම මේ ගැන දන්නේ නැති කෙනෙක්ට උනත් ඔයාලට කියලා දෙන්න පුළුවන්. ළමයින්ට කියලා දෙන්න පුළුවන් ඉස්සරහට. කියලා දෙන්න පුළුවන්. මතකයි නේද ඔක්කොම? හැමදේම මතකයි. ධාරණය කරගෙන ඉන්නේ. සීගිරිය කියන්නේ නිකම් බලකොටුවක් නෙවෙයි. අපේ ඈත අතීතයේ ඉඳපු ශිල්පීන්ගේ තිබුණ නිර්මාණශීලීත්වයයි දක්ෂතාවයයි විදහා දක්වන අමිලෝරුමයක්. ඇත්තටම මේ සීගිරියේ තියෙන වාරි තාක්ෂණය අදටත් අභිරහසක්. ලෝකේ 8 වෙනි පුදුමය කියලා කියන්නේ නිකන් ඈ. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. ඉතින් වෙනද වගේම සීගිරිය ඉස්සරහට අපි ෆොටෝ ගහන්න නම් අමතක කළේ නැහැ. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an පහුගිය දවස් ටික ඇදහැරිච්ච මහ වැස්සත් එක්ක සීගිරිය උද්‍යානයේ ජලමල් ටික ආයි ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් මේ දවස්වල යාලා සීගිරිය බලන්න ගියොත් මේ ජලමල් වල තියෙන සුන්දරත්වයත් බලා ගන්න පුළුවන්. දැන්ටත් හති යන්නේ අම්පා. මට හිතාගත්තා සීගිරි මේ සිරිපා දිහින් තියෙන හැටි. පරිදි ගන්න ලගිනවා ආයේ කියනවා. මේ ට්‍රයල් එක. ඔව්නේ. මේ තමයි විස්තර තියෙන්නේ. ඒ රාජ්ගේ කවුල ප්‍රාර්ථනා කලින් ඇවිල්ලා වාඩි වෙලා ඉන්න අරු වෙනකම්. එයින් ඔයාව දැකලා දුවන ඔයා. නෑ ඔය එනවා. මම අඳුරනවානේ. එනවා පිටිපස්සේ නාම. එයාගේ ඔයාලා කවුරුත් පාන් කාලා නම් සීගිරිය නගින්න එන්න එපා. පේනව නෙන විදිය. මෙන්න ඒකට. පිටිපස්සෙන් එන සුළඟේ මේ ප්‍රවේගයක් එක්ක තමයි ඉදිරියට. ඊරාස්ලා ඉතර වැඩ කරන එක්කන ශාමල් පොඩි එක. අර කඩත් හරියයි. දර්ණීගෙන කීක ෆොටෝ ගහන්න.
ඒකේ චිත්‍රයක් අඳින්න පටන් අරගෙන බෑ කියලා හිතලා ගිහිල්ලා. අර ඇයි මේ USA ඇඳලා තියෙන්නේ මේ සිමෙන්ති දාලා තියෙන්නේ USA සිටියම තියෙන්නේ දර්ණීගල එක්කෙනා එක්කම අපි දර්ණීගල ගුහාව බලන්න ආවා. ස්මාරකවලට ඉතින් අපි දැක්ක බෝඩ් වල ගහලා තියෙනවා බඹරු ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා අපි සද්ද නැතුවම හිමින් හිමින් උඩට ගියා. අපි එනවා. සමහරු වෙනවා සීගිරිය යන්න කියලා මේ සමහරු සීගිරිය යන්න කියලා පඩිපෙල් 10 හදි. අනේ මේ ඒකට මේ අපි ඔව් මේ පිටිපස්සෙන් එන්නේ හතිය තියෙන එන්නේ. මටද? හතිය ජීවිතේ යා අයි මං ඕක දානවා ස්පීඩ්. ඉතින් වටපිටාවේ තියෙන ලස්සනත් බලාගෙනම සීගිරියෙන් භාගයක්ම විතර අපි නැග්ගා. සුබ සිදි මංගල ගජතරන දරන මන්දර සිඳ බිඳලන තෙදිනෝ දින සිහ රජකේ සරරන මරුත ඡන්ද පරයන සිඳු රාවන ඉතින් යාළුවනේ ඔය ඈතින්ම පේන්නේ සීගිරි ගලට ළඟම ගල පිදුරංගල. පතිදු විචිංගි සැර ඇතිඳු ලොවම දන නැමුණු දසිඳු අගන මුණු විරිය මන දැරනු ගගන ජය ගැනුණු ධරම මනු දෙවිඳු අසුර ඍෂි අතිඳු කුලයරිරි පතිඳු විචිංගි සැර ඇතිඳු ලොවම දන නැමුණු දසිඳු අගන මුණු විරිය මන දැරනු ගගන ජය ගැනුණු ධරම මනු දෙවිඳු අසුර ඍෂි අතිඳු ඉරක් පායනා දේශය ලොවක් නොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. ඉරක් පායනා දේශය ලොවක් නොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැනසකි. සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්. ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්. සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්. කොයි මහත්තයාට අන්තිමේදී හත් වෙන ඉරණම. අර යනවා අත් දෙක වනවන්න. ඔන්න ඊළඟට අපි යන්න පිටත් උනේ සීගිරි පිටිසිතුවම් බලන්න. ඉස්සර මේ කැඩපත් පවුර අධික ලෙස උපදාලා තියෙනවා. ඒ නිසා මේකට පරාවර්තන හැකියාවක් තිබිලා තියෙනවා. හැබැයි දුක හිතෙන කාරණාව තමයි සීගිරි පිටිසිතුවම් වල ඡායාරූප ගන්න නම් අවසර දෙන්නේ නැහැ. ඉතින් එහෙම සීගිරි පිටිසිතුවම් බලාගෙන සීගිරියෙන් පිටත් වෙන්න තමයි අපි මේ හදන්නේ. ඉතින් පල්ලෙහා තියෙන කඩවල් වල නොයෙකුත් ජාතිය දේවල් තිබ්බා. ලස්සන විශ්මුළු, බේස්ලට්, මාල වලලු ඒ හැම දෙයක්ම තිබ්බා.
ඔන්න එහෙනම් අපි ඊළඟට යන්න හදන්නේ කණ්ඩලම වැව බලන්න. වසර 1500කට වඩා පැරණි කණ්ඩලම වැව දඹුල්ල සීගිරිය ප්‍රදේශය අතර පිහිටි පුරාණ ජල සම්පාදන කෘතියක්. ඒ වගේම මේක අනුරාධපුරයේ තිබෙන මුලතලෙන් තනු ලොකුම වැව වලින් එකක්. පහුගිය කාලේ තිබ්බ අධික වර්ෂාවත් එක්ක කණ්ඩලම වැව පිටාර දාන ගමන් තමයි තිබ්බේ. ඉතින් බලන්න කණ්ඩලම වැවට ඈතින් තියෙන මොකක්ද කියලා. For the fakeness, if you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive like an adjective. I got a vendetta against people who patented being negative when you should be getting after it. I got facts over tracks, this and that, spitting slow, spitting fast, knock the ropes. අපි ලොකු වර්ෂාවකට වැඩිලා ගම්මුදුරත් එක්ක අතරමං වෙලා අපි කොහෙද මේ අණ්ඩල මේ ඇවලන්න කැපි වෙලාවේ පහා වර්ෂාවක් කෑලා අපිට කිල වෙලා. ඉතින් කණ්ඩලම වැවලන් ඉඳන් අපි දවල්ට කාලා දඹුලු විහාරේ බලන්න පිටත් වුණා. එහෙට යද්දී අපි ටිකක් රැ වෙච්ච නිසා එතන වීඩියෝ නම් ගන්න බැරි වුණා. ඉතින් අපි දඹුලු විහාරේ වැඳගෙනම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අදට අපේ බ්ලොග් එක ඉවරයි. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට අපි ගිහින් එන්නම්. කට්ටියම පරිස්සමෙන් ඉන්න. bye bye.